ආත්මාවේ විෂ පැය 24 අං ඉවත් කරන ගෙඳපලා ව්‍යංජනය. රෝග 18ක් සුව කරයි. මුලින්ම ඉල්ලා සිටිනවා ගජබිතුරා YouTube channel දැන්ම subscribe කරන්න කියලා. රතු පැහැති සිහින් කඳක් සහිත වාර්ෂික ශාකයක් වූ ගෙඳපලා ශාකය ඖෂධීය ගුණයෙන් අනුන ශාකයක්. අතු බෙදී වැඩෙන මෙම ශාකයේ පත්‍ර මාංශල පත්‍ර ඒකාන්තරව පිහිටා තියෙනවා. කහ පැහැති පෙති පහකින් සමන්විත මලක් පිපෙනවා. එය ඵලයේ කරලක් ලෙස වැඩෙනවා. පෝචුලේකේසී උද්භිද කුලයට අයත් ගෙඳපලා ආයුර්වේදය තුල ඖෂධයක් ලෙස බහුලව භාවිතා කරනවා. ඊට අමතරව ව්‍යංජනයක් ලෙස සුප් සකස් කරන විටද ගෙඳපලා යොදා ගන්නවා. ගෙඳපලා වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවා. විටමින් A, B, C, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, බීටා කැරොටින්, ප්‍රතිඋක්සිකාරක, පොටෑසියම්, ඔමේගා 3 මේද අම්ලය, තන්තු වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් ගෙඳපලා වල තියෙනවා. පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කැරටිවල අඩංගු බීටා කැරොටින් ප්‍රමාණය මෙන් 7 ගුණයක් බීටා කැරොටින්ද. නිවිති වල අඩංගු විටමින් E ප්‍රමාණය මෙන් 3 ගුණයක් විටමින් E ගෙඳපලා වල අන්තර්ගත වන බවයි. නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා එම රෝගීන් ගෙඳපලා ව්‍යංජනය ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. ගෙඳපලා වල අඩංගු පොටෑසියම් රුධිරනාල ඝනවීම, හැකිලීම වළක්වා රුධිරනාල විස්තරණය කර ක්‍රමවත්ව රුධිර සංසරණය සිදු කරනු ලබයි. ඉන් අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය වේ. එය හෘද රෝග ඇතිවීම පාලනය කර ගැනීමටද උපකාරී වේ. ඇස්වල ඇතිවන ඉදිමුම සුව කර ගැනීමට ඖෂධයක් ලෙස ගෙඳපලා භාවිතා කරනවා. ආර්ශස් සඳහා ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන බඩ වේලීම හෙවත් මල පහ පිට කිරීමට අපහසු වීම සමනය කරගෙන හොඳින් මල පහ පිට කර ගැනීම සඳහා ගෙඳපලා ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම යෝග්‍යයි. ගෙඳපලා වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය ආර්ශස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වනවා. ආත්මාවේ තැන්පත් වූ විෂ ඉවත් කිරීම සඳහා මෙන්ම ආත්මාව ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සුව කර ගැනීමට ගෙඳපලා ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. පිලිස්සුණු තුවාල ඉක්මනින් සුව කර ගැනීමට ගෙඳ කොළ එළ මෝරු වලින් අබරා එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍ය වේ. ආමාශයගත රෝග සඳහා ආමාශයේ ඇතිවන නොයෙකුත් රෝග සුව කර ගැනීම සඳහා ගෙඳපලා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම උචිතයි. උදර වේදනාව, බඩ පිපුම, අජීර්ණය ආදී තත්ත්වයන් සුව කිරීමට උපකාරී වේ. නිතර ඇතිවන ආහාර අරුචිය සමනය කර ආහාර රුචිය වැඩි කර ගැනීම සඳහා ගෙඳපලා ව්‍යංජනය ආහාරයට ගැනීම යෝග්‍ය වේ. ගෙඳපලා වල අඩංගු තන්තු ආහාර ක්‍රමවත්ව ජීර්ණය කර ආහාර රුචිය වර්ධනය කරනු ලැබේ. මුත්‍රා සමග ලේ පිටවීම සඳහා, ශරීරගත නොයෙක් ඉදමුම් සඳහා, වකුගඩු රෝග සමනය කිරීම සඳහා, වනු රෝග සමනය කිරීම සඳහා, රක්තවාතය සමනය කිරීම සඳහා, කෘමි විෂ නැසීම සඳහා, අතිසාරය සමනය කිරීම සඳහා, පාචනය සඳහා, මුත්‍රා අඩස්සිය සඳහා, අභ්‍යන්තර රුධිර වහනය සඳහා, චර්ම රෝග සඳහා, හිස රදය සුව කිරීම සඳහා යන ආදී රෝග වලට ඖෂධයක් ලෙස ගෙඳපලා භාවිතා කළ හැකිය. තවත් මෙවැනි හරවත් වීඩියෝ නරඹන්න ගජමිතුරා YouTube channel දැන්ම subscribe කරන්න. ඔබට නිරෝගී ජීවිතයක්